ආයිබෝවන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 දකුණු පළාත් පේපර් එක පුරවැසි අධ්‍යාපන 11 ශ්‍රේණිය දෙවෙනි කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මීට කලින් වීඩියෝ වලදී මෙහි බහුවර්ණ පළවෙනි කොටස සාකච්ඡා කරා. ඒ වගේම දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න 10ත් මගේ වීඩියෝ වල මම සාකච්ඡා කරලා තියෙනවා. අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පේපර් එකේ ඒ දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්න විදිහට තියෙනවා මෙහෙම එකක්. දේශපාලන පක්ෂයක් යනු කුමක්දයි නිර්වචනය කරන්න. මේ පාඩම ගත්තොත් පුතා පාඩම තමයි කීයද 10 වසරේ පළවෙනි පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලා දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියන මේ පාඩමේ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය අංග තියෙනවා. අන්න ඒකේ තියෙනවා තරගකාරී පක්ෂ ක්‍රමය කියන එක. අන්න ඒකේ අපිට දේශපාලන පක්ෂ ගැන ඉගෙන ගන්න තියෙනවා. අන්න එතන තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි බලමු මොකක්ද මේ දේශපාලන පක්ෂයක් කියන්නේ. දේශපාලන පක්ෂයක් කියන එකේ අංක 1 තමයි ඒගොල්ලෝ පාලන බලය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි වෙනත් විදිහකට කියවොත් ඒගොල්ලෝ ආණ්ඩු බලය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ පාලන බලය ලබා ගන්න ප්‍රතිපත්ති මාලාවක් හදලා ජනතාවට ඉදිරිපත් කළා තමයි මේකට එන්නේ. එතකොට අපි දේශපාලන පක්ෂයක් විදිහට පුතා අදහස් කරන්නේ රටේ පාලන බලය ලබා ගන්න ප්‍රතිපත්ති මාලාවක් හදාගෙන කටයුතු කරන කණ්ඩායම නැත්නම් සංවිධානය අපි සලකන්න පුළුවන් දේශපාලන පක්ෂයක් විදිහට. ඔන්න ආයේ රටේ පාලනය ලබා ගැනීමේ අරමුණින් ප්‍රතිපත්ති මාලාවක් හදාගෙන හරි ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් ඉන්නවා නම් අන්න ඒගොල්ලෝ අපි හඳුන්වනවා දේශපාලන පක්ෂයක් විදිහට. හරි. ඊගාවට මේකේ දෙකේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා මෙහෙම එකක්. පක්ෂ ක්‍රමයේ විවිධ ස්වරූප තුනක් උදාහරණ සහිතව දක්වන්න. පක්ෂ ක්‍රමයේ ඒ කියන්නේ දේශපාලන පක්ෂ ක්‍රමයේ තියෙන ස්වරූප තුන උදාහරණ සහිතව දක්වන්න. අපි ඒකත් ඉගෙනගෙන තියෙනවා. ස්වරූප තියෙනවා තුනක්. එක තමයි ඒක පක්ෂ ක්‍රමය. ඒක පක්ෂ ක්‍රමය. ඒ කියන්නේ ඒක පක්ෂ ක්‍රමයක් කියන්නේ කිසියම් රටක ආණ්ඩු බලය නේද? නිතරම හැමදාම ආණ්ඩු බලය එක පක්ෂයක් විතරක් ලබාගෙන කටයුතු කරනවා නම් ඒකට අපි කියනවා ඒක පක්ෂ ක්‍රමයක් කියලා. එතකොට ලෝකයේ උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් චීනය, ඊගාවට උතුරු කොරියාව නේද? මිනිස්සු අපි වැඩිපුර කතා වෙන රටක්නේ උතුරු කොරියාව. ඊගාවට කියුබාව වගේ රටවල් අපිට ඒක පක්ෂ ක්‍රමයක් තියෙන රටවල් විදිහට සලකන්න පුළුවන්. ඒ ඔන්න ඊගාව පක්ෂ ක්‍රමය තමයි දීපක්ෂ. දීපක්ෂ. දීපක්ෂ කියන්නේ කිසියම් රටක ආණ්ඩු බලය පක්ෂ දෙකක් කිසින් වරින් වර ලබා ගැනීම මෙන් කටයුතු කරනවා. අපි ඒකට කියනවා දීපක්ෂ ක්‍රමයක් තියෙන රටක් විදිහට. ඒකට අපිට ලෝකයේ උදාහරණ ගන්න පුළුවන් ඇමරිකාව, ඊගාවට බ්‍රිතාන්‍ය වගේ රටවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඔන්න ඊගාවට තියෙනවා බහුපක්ෂ. බහුපක්ෂ. ලෝකයේ තියෙනවා බහුපක්ෂ ක්‍රමයක්. එතකොට ලෝකයේ වැඩිපුර රටවල් වල මේ බහුපක්ෂ ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ කිසියම් රටක පක්ෂ ගොඩාක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් ආණ්ඩු බලය මේ පක්ෂ සමහරට ඔක්කොම එකතු වෙලා ඔක්කොම කියන්නේ පක්ෂ කිහිපයක් එකතු වෙලා ආණ්ඩු බලය පිහිටවන්න පුළුවන්. හරි. ඒතර වරින් වරට මේ ආණ්ඩු බලය පිහිටවන පක්ෂ මාරු වෙනවා. එතකොට අන්න ඒ වගේ රටවල් වලට අපි කියනවා බහුපක්ෂ ක්‍රමයක් තියෙන රටවල් විදිහට උදාහරණ
අපේ මේ ශ්‍රී ලංකාව හරි අපේ මේ ශ්‍රී ලංකාව ගත්ත හැකි ඊගාවට ඉන්දියාව ඒ වගේ රටවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් මේ පක්ෂ ක්‍රමයේ තියෙන ස්වરૂප පිළිබඳව. අපි ඊගාව ප්‍රශ්නට යමු. ඊගාව ප්‍රශ්නය අහනවා මෙහෙම එකක්. ඊගාව එකේ අහනවා තරගකාරී පක්ෂ ක්‍රමයක යහපත් ලක්ෂණ. ඔන්න රට ඇතුලේ තරගකාරී පක්ෂ ක්‍රමයක් තිබ්බොත් මේ දේශපාලන පක්ෂ අතර තරගයක් තිබ්බොත් සිදුවෙන යහපත මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. ඇත්තටම යහපතක් වෙයිද? දේශපාලන පක්ෂ ඇතුලේ පක්ෂ නිසා රට ඇතුලේ තරගයක් ඇති වෙනවා. ඒකෙන් ඇත්තටම යහපතක් වෙනවද? ඔව්. යහපතක් වෙනවා. අපෙන් අහන්නේ අන්නේ ලක්ෂණ මොනවද කියලා. ඒක තමයි පුතා අපිට පුළුවන් අපේ ජනමතය නියෝජනයට තියෙන ඉඩකඩ වැඩි. නියෝජනයට තියෙන ඉඩකඩ වැඩි. ඇයි? අපිට තියෙනවා දේශපාලන පක්ෂ ගොඩාක්. අපි හිතමු රටේ තියෙනවා දේශපාලන පක්ෂ 4ක් කියලා ලංකාව ගැන හිතන්නකො. එතකොට අපි කැමති දේශපාලන පක්ෂයට ඡන්දෙ දෙන්න පුළුවන්. අන්න එතකොට ජනමතයට තියෙන නියෝජනය වැඩි වෙලා තියෙනවා. ඊගාව එක විදිහට ගත්ත හැකි ආණ්ඩුව හරි දැන් ওই බලයේ ඉන්න ආණ්ඩුව තුල මොනවා හරි අඩුපාඩු වැරදි ඒ දේවල් තියෙනවා නම් මේ ආණ්ඩුව නිවැරදි මාවතකට ගැනීමේ හැකියාව මේක නිසා ඇති වෙනවා මේ තරගකාරී පක්ෂ ක්‍රමය නිසා. ඒක අපිට විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන් නේද? අත්නෝමතික පාලනයක් වළක්වා ගැනීම වගේ දේවල් ලියන්න පුළුවන්. හරි. ඒ විදිහට මේ තරගකාරී පක්ෂ ක්‍රමයේ මේ වාසි නැත්නම් යහපත් දේවල් අපිට දකින්න පුළුවන්. ඊගාවට තව ගන්න පුළුවන් මේ ජන සමාජයේ තියෙන මේ අපි මේ ජීවත් වෙන සමාජයේ තියෙන විවිධත්වය මේකෙන් නිරූපණය වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න ඕනේ විවිධ ජන වර්ග. එතකොට ඒගොල්ලන්ගේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙනවා ඒ දේශපාලන පක්ෂ හරහා. එතකොට ඔන්න තරගකාරී පක්ෂ ක්‍රමයක තියෙන තව යහපත් ලක්ෂණයක් තමයි අර විවිධත්වයක් තියෙනවා. හැමදාම එකම දේ නැතුව ඔන්න විවිධ පුද්ගලයෝ මේ ජනතා නියෝජිතයෝ විදිහට පත් වෙලා එනවා. ඉතින් අන්න ඒවා යහපත් ලක්ෂණ විදිහට දැක්ක හැකි. ඒතර ඔන්න ඔය කාරණා ඔයාලා තව ටිකක් විස්තර කරලා ලිව්වොත් අපේ ඊගාව ප්‍රශ්නෙට ඔයාලට උත්තර ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට ඒක තුලින් අපිට ලකුණු 5 සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයිට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඊගාව එකට යන්. ඊගාව එකේ තියෙනවා පුතා නීතියේ ගුණාංග. සාමාන්‍යයෙන් ඇයි රටකට නීතියක් ඕනේ? නීතියක් ඕනේ. නීතියේ ගුණාංග. නීතියකින් කරන්නේ නේද? මිනිස්සුන්ග පාලනය කිරීමක් කරන්න රජයේ විසින් පනවනවා නේද? අන්න ඒවා අපි රෙගුලාසි පද්ධතියක් තියෙනවා. අන්න ඒවා අපි නීති කියලා සලකනවා. ඒතකොට මේකේ අහන්නේ නීතියේ ගුණාංග. අන්නේ අපිට දාන නීති වල තියෙන්න ඕන ගුණාංග මොනවද කියලා. ගුණාංග ගොඩක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් කතා කරොත් එකක් තමයි නීතිය හැමෝටම සමාන වෙන්න ඕනේ. නැත්නම් අපි කියනවා සාධාරණ වෙන්න ඕනේ. නීතිය සමාන වෙන්න ඕනේ. ඊගාවට නීතිය සාධාරණ වෙන්න ඕනේ. එතකොට මේ හදන නීති වල අරමුණක් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ චර්යාව. නැත්නම් අපි මේ චර්යාවට කියන්න පුළුවන් හැසිරීම කියලා. ඒවා මේ නීති හැදීමේ අරමුණක් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ හැසිරීම නැත්නම් චර්යාව පාලනය කිරීම. නැතු මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න මේවා හදලා හරියන්නේ නැහැ. ඊගාව එක විදිහට අපිට ගන්න පුළුවන් හරි රටේ එක එක අවශ්‍යතා එනවා. කාලෙන් කාලට අවශ්‍යතා වෙනස් වෙනවා. එතකොට අන්නේ දේවල් වලට වෙනස් වෙන විදිහට මේ නීතිය හදලා තියෙනවා. ඒ කියන්නේ කාලීන අවශ්‍යතා වලට අනුව නීතිය වෙනස් වෙන්න ඕනේ. නීතිය
වෙනස් වෙන්න ඕනේ කාලීන අවශ්‍යතා අනුව. නැත්නම් අර පරණ නීතියම මේද දිගටම පවත්වාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. අන්න ඒව තමයි නීතියේ ගුණාංග. තව අපිට ගන්න පුළුවන් නේද? නීතිය निराවුල් වෙන්න ඕනේ. හරි. නීතිය निराවුල් වෙන්න ඕනේ. නැත්නම් නීතිය පැහැදිලි වෙන්න ඕනේ කියලා අපි කියනවා. හරි. ඊගාවට කවුරු හරි නීතිය කඩ කරොත් අනිවාර්යෙන් එයාට දඬුවමක් ලබා දීම වගේ දේවල් තමයි අපිට නීතියේ ගුණාංග විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල් ඔයාලා ලියා ගන්න. ඊගාවට මේ පේපර් එක ඔබ සතුව නැත්තම් අපේ WhatsApp නම්බර් එක මේකත් එක්ක කමෙන්ට් කරලා තියෙනවා. ඒකට පණිවිඩයක් වෙලා ඔයාලට පේපර් එක ලබා ගැනීම පුළුවන්. අපි ඉස්සරහට අපගේ YouTube නාලිකාව ඔස්සේ අපේ channel එකෙන් මේ වගේ පේපර් විදියට සාකච්ඡා කරනවා. ඔයාලට subscribe කරලා අපිව ඒ සඳහා ඉදිරියේදී ඔයාලට වැදගත් වේ. ඊගාවට අහනවා අපරාධ නීතිය anu කුමක්දයි සඳහන් කර අපරාධ නීතිය anu කුමක්දයි සඳහන් කර ඊට උදාහරණ දෙකක් ලියන්න. අපරාධ නීතිය. මොකක්ද අපරාධ නීතියක් කියන්නේ? අපරාධ නීතියක්. අපරාධ නීතියක් කියන්නේ පුතේ සමාජයේ ඉන්න මිනිස්සෙක් හරි කණ්ඩායමක් හරි මේ සමාජයට විරුද්ධ හරි පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඊගාවට කණ්ඩායමක් වෙන්න පුළුවන් කණ්ඩායමක් මේ සමාජයට විරුද්ධව කරන වැරදි අපි සලකනවා අපරාධ විදිහට. එතකොට අන්න ඒ අපරාධ වෙනුවෙන් හදපු නීතිය අපි සලකනවා අපරාධ නීතියක් විදිහට. හරි. එතකොට ඔයාලා පැහැදිලිව ලියන්න ඕනේ පුද්ගලයෙක් හරි කණ්ඩායමක් හරි සමාජය තුළ මේ සමාජයට විරුද්ධව කරනු ලබන වැරදි සම්බන්ධයෙන් කටයුතු කරන නීති තියෙනවා නම් අන්න ඒවා අපි අපරාධ නීති විදිහට සලකනවා. එතකොට මේකේ අහනවනේ අපරාධ නීති වලට උදාහරණ විදිහට අපිට දීව හැකි මිනීමැරුම් හරි ඊගාවට සොරකම් කිරීම හරි සොරකම් කිරීම හරි ඊගාවට අපිට මොනවද මත්ද්‍රව්‍ය විකිණීම හරි අන්න ඒ වගේ දේවල් අපිට මේ අපරාධ නීතිය යටතේ තියෙන උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඊගාව එකේ අහනවා අන්තර්ජාතික නීතියේ තියෙන සාඛා තුනක්. එතකොට අන්තර්ජාතික නීතිය කියන එක ගත්තාම අන්තර්ජාතික නීතිය වැදගත් වෙන්නේ රටවල් අතර නේද? ගනුදෙනු කිරීම කටයුතු කරද්දී අපිට අන්තර්ජාතික නීතිය වැදගත්. ඒ වගේම අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිය කියන එක අතිශය වැදගත් වෙලා තියෙනවා. එතකොට මේකෙන් අහන්නේ අන්තර්ජාතික නීතියේ තියෙන සාඛා තුන. හරි. එතකොට අපිට ගන්න පුළුවන් එකක් අන්තර්ජාතික මේ මානව හිමිකම් නීති. හරි. අන්තර්ජාතික මානව හිමිකම් නීති. ඊගාවට තියෙනවා ලෝකේ පරිසර නීතිය. පරිසර නීතිය. ඊගාවට සාගර නීතිය. හරි. ඔය වගේ දේවල් අපිට උදාහරණ වල විදිහට ගත්ත හැකියි. එතකොට අපි මානව හිමිකම් ගත්තාම ලෝකයේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක අපි කටයුතු කරන මේ ප්‍රඥප්ති වලට අත්සන් කරලා තියෙනවා. එතකොට අපි ඒවා වෙනුවෙන් බැඳිලා සිටිනවා. එතකොට මානව හිමිකම් කඩ වුණොත් එහෙම අපි ඒ වෙනුවෙන් අපිට එක එක ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. ඊගාවට පරිසර නීතිය ගත්තාම අපි දන්නවා මේ ලෝකයේ දැන් මොනවද මේ උෂ්ණත්වය වගේ දේවල් වැඩි වෙලා තියෙන ඊගාවට අධික විදිහට පරිසරය විනාශ වීම සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් හදලා තියෙන නීති අපි පරිසර නීතිය කියලා ගන්නවා. ඊගාවට සාගර නීතිය කියන එක අතිශය වැදගත්. එතකොට සාගර නීතිය තුලින් නේද දැන් ලෝකයේ ගොඩාක් ආර්ථිකයට සාගරය කියන දේ බලපාන 80%ක් ප්‍රවාහණය වෙන්නේ සාගරය තුල. එතකොට ඒක තුල මේ සාගර පද්ධතිය විනාශ නොවි පවත්වා ගැනීමේ අරමුණින් තමයි මේ සාගර නීතිය කියන එක හදලා තියෙන්නේ. එතකොට ඔය පහුගිය කාලය තුල අපි දැක්ක ඔය ලංකාව තුලත් අර නැවක්
තුලින් අර පරිසරය විනාශ වුනේ. ඒතකොට ඒ වෙලාවේ මේ මුහුද තුල ඒ විනාශ වීම එක්කේ සාගර නීතිය තමයි ක්‍රියාත්මක වුනේ. එතකොට මේ සාගර පද්ධතියෙන් ආරක්ෂා කරගන්න හදලා තියෙනවා. ඊගාට අපිට තව ගත්ත හැකි ආයෝජන නීතිය කියන එක. ආයෝජන නීතිය. එතකොට ලෝකයේ ගත්තහම වෙනත් රටවල් වල පුද්ගලයෝ ඇවිල්ලා දැන් උදාහරණයක් ගත්තා අපේ රටේ ආයෝජනය කරනවා. එතකොට අන්නේ ආයෝජනය සම්බන්ධයෙන් නීති හදලා තියෙනවා. හරි. එතකොට රට තුල ආයෝජනය නිසා දියුණු වීම සිද්ධ වෙනනේ. රටේ ආර්ථිකය ඉහළ නැංවෙනවා. එතකොට අර වෙනත් රටක මිනිස්සෙට මෙහෙ ඇවිල්ලා ආයෝජනය කරන්න පුළුවන් විදිහට අර නීති ටික හරියට සැකසීලා තිබ්බොත් මේගොල්ලෝ බයක් සැකක් නැතුව ඇවිල්ලා මෙහෙ ආයෝජනය කරනවා. එතකොට ඒකෙන් රටට දියුණුවක් සිද්ධ වෙනවා. හරි. එතකොට අන්න ඒ දේවල් අපිට මේ අන්තර්ජාතික නීතියේ සාකා විදිහට ගන්න පුළුවන්. එතකොට මේක ඊගා ප්‍රශ්න විදිහට අහන්නේ නීති වර්ගයක තියෙන වැදගත්කම පැහැදිලි කරන්න කියලා. එතර මම මේ කියපු කාරණාත් එක්ක ඔයාලට ඒ ලකුණු දෙක ගන්න ලියා ගන්න පුළුවන්. හරි. අපි ඊගාවට යන් 4 වෙනි ප්‍රශ්නෙට. 4 අහනවා පුතා මෙහෙම එකක්. යුරෝපයේ ප්‍රථමයෙන් ඇති වූ ජාතික රාජ්‍යයන් දෙක නම් කරන්න. මොකද්ද ජාතික රාජ්‍යයක් කියන්නේ? ජාතික රාජ්‍යයක් කියලා කියන්නේ අපි දන්නවා එක රාජ්‍යයක් තුල එක ජාතියක් ජීවත් වෙනවා නම් අපි ඒකට කියනවා ජාතික රාජ්‍යයක් කියලා. එතකොට ජාතික රාජ්‍යයන් කියන එක පටන් ගන්නෙ ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවසෙන් පස්සේ තමයි ලෝකේ ඔය යුරෝපය ආශ්‍රිතව මේ ජාතික රාජ්‍ය කියන එක පටන් ගන්න. එතකොට අපෙන් අහන්නේ මුලින්ම මේ ජාතික රාජ්‍ය ආරම්භ වුණු රටවල් විදිහට. එතකොට අපි මුලින්ම දකින්නේ ජාතික රාජ්‍ය ඇති වුණු රටවල් විදිහට කොහෙද? එංගලන්තය සහ ප්‍රංශය තමයි මුලින්ම ජාතික රාජ්‍යයන් ඇති වුණු රටවල්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඉතාලිය වගේ රටවල්. එතකොට ඔය 20 වෙනි සියවස වගේ වෙද්දි ලෝකයේ තියෙන රටවල් ගොඩක් තුල මේ ජාතික රාජ්‍ය කියන එක ව්‍යාප්ත වෙලා ගියා. හරි. එතකොට වර්තමාන වෙද්දි ලෝකයේ තියෙන බහුතරයක් රටවල් ජාතික රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. ඊගා ප්‍රශ්නය අහනවා ජාතික රාජ්‍යයන් බිහිවීමට බලපෑ හේතු අපෙන් අහනවා 3ක්. ජාතික රාජ්‍යයන් බිහිවීමට බලපෑ හේතු 3ක්. මොනවද මේ ජාතික රාජ්‍යයන් යුරෝපය තුල ඇති වෙන්න බලපාපු හේතු? හේතු විදිහට අපිට ගන්න පුළුවන් එකක් තමයි රෙපරමාදු කියන ආගමික ප්‍රතිසංස්කර. එතකොට ඔය ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවසට කලින් ගත්තහම ඔය අපි දන්නවා ක්‍රිස්තියානි පල්ලියේ නේද කතෝලික බලය වැඩි. එතකොට මේ පාප් වහන්සේගේ බලය වැඩි වෙලා තිබ්බේ. එතකොට ඒ පාලකයාව පත් කිරීම ඒ වගේ දේවල් කරේ පල්ලිය තුල. එතකොට මේ රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණත් එක්ක ඒක වෙනස් වෙලා යනවා. හරි. ඊගාවට ඔය ජාතික රාජ්‍යයට ඒක නිසා වාසි ඇති වෙනවා. අර පල්ලියෙන් බලය පිරිහී යාම අඩු වී යාම. ඊගාවට අපි දන්නවා මොනවද තව හේතුවක් විදිහට පුනරුදය ගත්ත හැකි. හරි. එතකොට පුනරුදය ගැන ඔයාලා ඉතිහාසයේ ඉගෙන ගන්නවා. හරි. එතකොට පුනරුදයත් නේද? නැවත පිබිදීමක් ඇති වෙනවා ලෝකයේ තුල. නේද? ඒක බලපානවා මේ ජාතික රාජ්‍යයන් බිහි වෙන්න. ඊගාවට ගන්න පුළුවන් අපිට සමාජයේ තිබ්බ වැඩවසම් ක්‍රමය බිඳ වැටිලා. හරි. වැඩවසම් ක්‍රමය බිඳ වැටිලා ඒ වෙනුවට ලෝකයේ ඇති වෙනවා ධනවාදී ආර්ථිකය. හරි. එතකොට අර ඉඩම් මත නේද? ලෝකයේ ඉඩම් මත ඒ ආර්ථිකය තිබුණු එක නැති වෙලා ගිහිල්ලා මුදල් මත කටයුතු කරන්න ඔන්න ලෝකය පටන් ගන්නවා. ඒකත් එක්ක ධනවාදී ආර්ථිකය ලෝකයේ තුල ඇති වෙන. එන්න ඒක ජාතික රාජ්‍යයන් බිහි වෙන්න හොඳ පිටුවහලක් බවට පත් වෙනවා. ඊගාවට අපිට ගන්න පුළුවන් විද්‍යාත්මකව ලෝකයේ දැනුම පුතා වර්ධනය වුණා. විද්‍යාත්මක දැනුම වර්ධනය වෙනවා. එතකොට අන්න ඒකත් හේතුවක්. එතකොට ඔය මේ ජාතික රාජ්‍යයන් බිහි වෙන්න ඒකත් එක්ක
ලෝකයේ තුල නේද නව සොයා ගැනීම සිද්ධ වෙනවා. දැන් ඔය මොනවද මුද්‍රණ යන්ත්‍රය හරි ඒ වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගත්ත හැකි. එතකොට ඔන්න ඒ හේතු සාධකත් නිසා ජාතික රාජ්‍යයන් ලෝකයේ තුල බිහිවීමට වෙන්න මේ වගේ හේතු සාධක බලපාලා තියෙනවා. ඊගාව කරුණ විදිහට අපෙන් අහන ප්‍රශ්නේ තමයි තුනේ ඒ අහනවා රාජ්‍යයට පැවරෙන කාර්යය. ඒ කියන්නේ ඔය අහන්නේ රාජ්‍යයේ භූමිකාව ගැන. රාජ්‍යයේ භූමිකාව ගැන අහන්නේ රාජ්‍යයට කරන්න තියෙන වැඩ මොනවද කියලා. එකක් තමයි අපිට ගොඩක් ලියන්න පුළුවන් මං මෙතන 3ක් 4ක් විස්තර කරන්න. එකක් තමයි රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම රාජ්‍යයේ කරන පළවෙනි වැඩේ. හරි රටක් ඉදිරියට පවත්වාගෙන යන්න අනිවාර්යෙන් නීතිය හා සාමය පවත්වාගෙන යන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් රාජ්‍ය තමයි කටයුතු කරන්නේ. එතකොට ඒකට අදාළ නීති සැකසීම, ඊගාවට ඒකට අදාළ නේද මේ ආයතන පිහිටුවීම, ඒ වගේ දේවල් කරනු ලබන්නේ රාජ්‍ය විසින්. ඊගාවට අපිට ගන්න පුළුවන් රාජ්‍යයේ කාර්යයක් තමයි ආර්ථිකමය වශයෙන් රට සංවර්ධනය කිරීම. හරි රාජ්‍ය තමයි රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නේ. එතකොට මිනිස්සුන්ගේ ආර්ථිකය වර්ධනය වෙනවා, රට දියුණු වෙනවා. හරි එතකොට ඒ වගේ දේවල් කිරීම රාජ්‍යයේ කාර්යයක්. හරි එතකොට ආර්ථිකය සංවර්ධනය වුණොත් රටේ දේශපාලනයත් ස්ථාවර වෙනවා. හරි ඕනෑම රටක ආර්ථිකය කඩා වැටෙනොත් එහෙම දේශපාලනයත් කඩා වැටෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. එතකොට ඔය 2022 වගේ ලංකාවේ උදාහරණයට ගත්තා. හරි ඊගාව තව හේතු මොනවද? තව ගත්ත හැකි රාජ්‍ය කාර්යයන් විදියට දිලිඳුකම තුරන් කිරීම. දිලිඳුකම තුරන් කිරීම. ඒතකොට රාජ්‍යයන් අනිවාර්යෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන. දැන් ලංකාව වගේ රටක් ගත්තොත් දිලිඳුකම තුරන් කිරීමනේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා. හරි ඊගාවට සමාජයේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. සමාජ සුබ සාධන. ඒ කියන්නේ සමාජයේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තියෙනවා. හරි සෞඛ්‍ය දියුණු කරනවා, කාට මම්මාවත් දියුණු කරනවා. හරි එතකොට අන්න ඒ වගේ දේවල් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම රාජ්‍යයේ කාර්යයක්. ඒ වෙනුවෙන් වැඩ කිරීම නේද? එතකොට ඒක ආණ්ඩුව විසින් තමයි කරන්නේ. ඉතින් අපි ඒවා සියල්ලම දකින්නේ සමාජ සුබ සාධනය වෙනුවෙන් කරන වැඩ විදිහට. ඊගාවට තව ගත්ත හැකි මිනිස්සුන්ගේ මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. මිනිස්සුන්ගේ මිනිස් අයිතිවාසිකම් නැත්තම් මූලික අයිතිවාසිකම් කියන දේවල් ආරක්ෂා කිරීමත් රාජ්‍යක ප්‍රධාන කාර්යයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කාරණා බොහොමයක් ගන්න පුළුවන්. ඉතින් ඒ අතරින් ඔබ 3ක් ලියලා එකෙන් එකක් තමයි ඔබට පැහැදිලි කරන්න තියෙන්නේ. හරි. අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ පස්වෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා නිෂ්පාදන ශිල්පීය ක්‍රම දෙකක් නම් කරන්න. එතකොට අපි මෙතනදී කතා කරන්නේ මේ භාණ්ඩ නිෂ්පාදනය කරද්දී භාවිතා කරන ශිල්පීය ක්‍රම ගැන. එකක් තමයි ප්‍රාග්ධන සූක්ෂම කියන එක. එතකොට ඒකෙදි භාණ්ඩ නිෂ්පාදනය කරද්දී වැඩිපුර යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් භාවිතා කරගෙන නිෂ්පාදනය කරනවා. අපි ඒකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම කියලා. ඊගාව එක තමයි ශ්‍රම සූක්ෂම. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරද්දී ජනතාවගේ ශ්‍රමය යොදාගෙන ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සිදු කරනවා. අපි ඒකට කියනවා ශ්‍රම සූක්ෂම කියලා. ඊගාව එක අහනවා පහේ දෙවෙනි ප්‍රශ්නය ආර්ථික සහ ආර්ථික නොවන භාණ්ඩවල ලක්ෂණ එක බැගින් ලියන්න. ආර්ථික සහ ආර්ථික නොවන භාණ්ඩවල ලක්ෂණ එක බැගින් ලියන්න කියනවා. එතකොට ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ කියන එක අපි මුලින් හඳුනා ගන්න ඕනේ. එතකොට ආර්ථික භාණ්ඩ විදිහට අපිට සලකන්න වෙන්නේ නිෂ්පාදනයේදී අපි පිරිවැයක් හරි ව්‍යංජනය අපි යම්කිසි වියදමක් දලරා හරි මේ පරිහරණය සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ තියෙනවනේ අපි ඒවා
ආර්ථික භාණ්ඩ විදිහට සලකන. එතකොට අපිට උදාහරණ විදිහට ගත්ත හැකි ආහාර, ඊගාවට ඇඳුම් පැළඳුම්, හරි. ඒ වගේ මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ තියෙනවා. අන්න ඒවා ආර්ථික භාණ්ඩ විදිහට සලකනවා. එතකොට ආර්ථික නොවන භාණ්ඩ විදිහට අපි සලකන්නේ අපිට නොමිලේ ලැබෙන භාණ්ඩ. නොමිලේ අපිට ගන්න පුළුවන් ජලය, ඊගාවට හිරු එළිය, හරි. ඊගාට වාතය, හරි. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ආර්ථික නොවන භාණ්ඩ. හැබැයි ජලය, හිරු එළිය වගේ දේවල් නේද අපි දන්නවා දැන් ජලය බෝතල් කරලා විකුණනවා. අන්න එතකොට ඒක ආර්ථික භාණ්ඩයක් වෙනවා. හැබැයි මේවා අපිට නොමිලේ ලැබෙන දේවල්. ඒක වෙනම එකක්. හරි. ඒ විදිහටත් මේක අපිට සලකන්න පුළුවන්. හරි. අපි ඊගාව ප්‍රශ්නෙට යන්. ඊගාවට අහනවා අන්තර්භාණ්ඩ 3ක් සහ පාරිභෝගික භාණ්ඩ 3ක්. හරි. පහේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා අන්තර්භාණ්ඩ 3ක් සහ පාරිභෝගික භාණ්ඩ 3ක් නම් කරන්න කියලා. අන්තර්භාණ්ඩ කියලා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයේදී, හරි, භාණ්ඩ නිෂ්පාදනය කරද්දී භාවිතා කරන අපිට වෙනත් විදිහකට අමුද්‍රව්‍ය කියලා. හරි. ඒතර ඒක සමහර විට ඒ දේ භාවිතා කරලා මේ විතරයි ඒ නිෂ්පාදනය කරන්න පුළුවන්. මේක විශේෂ ලක්ෂණයක් විදිහට ගන්න. ඒ කියන්නේ ඒක එතනින් අවසන් වෙනවා කියලා කියනවා. දැන් උදාහරණයක් ගත්තොත් අන්තර්භාණ්ඩ විදිහට අපිට ගත්ත හැකි ප්‍රධාන එක පෝර. ඒතර පෝර වී වගා කරද්දී පෝර ගන්නවා. එතකොට ඒකට ඉස්සරට පස්සේ ආයෙ ඒක භාවිතයක් කරන්න බෑ. හරි. එතකොට ඊගාවට අපිට ගත්ත හැකි සිමෙන්ති. හරි. සිමෙන්ති. ඒ වගේ දේවල් උදාහරණ විදිහට ගත්ත හැකි. ඒක ඒ වෙලාවේ භාවිතා කරා ඊට පස්සේ ඒක නැවත අපිට ඒක මේව කර භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් ඔන්න අන්තර්භාණ්ඩ කියන්නේ මොනවා හරි නිෂ්පාදනයක් කරද්දී ඒ නිෂ්පාදනයේට අවශ්‍ය කරන භාණ්ඩයක් නැත්නම් අමුද්‍රව්‍යයක් විදිහට මේ අන්තර්භාණ්ඩ කියන එක සලකන්න පුළුවන්. ඊගාවට කියනවා පාරිභෝගික භාණ්ඩ. හරි. පාරිභෝගික භාණ්ඩ. ඒතර වචනේම තියෙනවා. පාරිභෝගික කියන්නේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පරිභෝජනය වෙනුවෙන් නිර්මාණය කරන නේද භාණ්ඩ තියෙනවා. අපි ඒවට කියනවා පාරිභෝගික භාණ්ඩ කියලා. ඒකට ඒකට ඕනෑ තරම් උදාහරණ අපිට ලියන්න පුළුවන්. ඇඳුම් පැළඳුම්, හරි, ආහාර ද්‍රව්‍ය, ඊගාවට ඖෂධ, හරි. ඒ වගේ දේවල් අපිට උදාහරණ විදිහට තව ඕනෑ තරම් ඔයාලට ලියන්න පුළුවන්. හරි. ඕකට අපිට ලියාගත්තොත් ඔන්න ලකුණු 5ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊගාව 1. ඊගාවට අපෙන් අහනවා ළමා අයිතිවාසිකම් ගැන. ඊගාවට අපෙන් අහනවා ළමා අයිතිවාසිකම් ගැන. එතකොට අයිතිවාසිකම් කියන පාඩම අපිට 11 දී හම්බ වෙන්නේ. එතකොට ඒ අතර අයිතිවාසිකම් කියන්නේ අපි අයිතියක් කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට ළමා අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරද්දී මේ ළමා අයිතිවාසිකම් පිළිබඳව සම්මුතිය තුල වෙන පදනම් මූලධර්ම 4ක් තියෙනවා. ඒකෙන් අපෙන් අහන්නේ 2ක්. එකක් තමයි ළමයාගේ උපරිම යහපත. එකක් ළමයාට උපරිම යහපත තියෙන්න ඕනේ. ඊගාවට කියනවා මොනවද? ළමයාව වෙනස් කොට නොසැලකීම. හරි. වෙනස් කොට ළමයාව වෙනස් කරලා ඒගොල්ලන්ට සලකන්න බෑ. ඒක මූල ධර්මයක්. හරි. ඊගාවට ළමයින්ට සහභාගීත්වය කියන එක ඕනේ. හරි. ඒගොල්ලන්ට සහභාගීත්වය ලබා දෙන්න ඕනේ. අනිත් එක තමයි පැවැත්ම කියන එක. ඒගොල්ලන්ට පැවැත්ම සහ ඒ වෙනුවෙන් ඊගාවට මොනවද? පැවැත්ම සහ සංවර්ධනය කියන එක ලබා දීලා තියෙන්න ඕනේ. අන්න ඒවා
මේ ළමා අයිතිවාසිකම් පිළිබඳව සම්මුතියේ කතා කරන මූලධර්ම 4ක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊගාවට කියනවා ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මගින් සහතික කර ඇති අයිතිවාසිකම් 3ක්. අයිතිවාසිකම් ගොඩක් ඔයාලගේ පොතේ තියෙනවා. අයිතිවාසිකම් 3ක් තමයි අහන්නේ. ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව සම්මුතියක් තියෙනවා. අන්න ඒකේ ඒ පිළිබඳව සහතික කරලා තියෙනවා. අන්න ඒවා අහන්නේ. එතකොට ඒවා ගැන කතා කරාම එකක් තමයි ළමයින්ට ප්‍රකාශනයේ නිදහස තියෙනවා. ප්‍රකාශනයේ නිදහස, ඊගාවට කැමති ආගමක් ඇදහිීමේ නිදහස. හරි. ආගමක් ඇදහිීමේ නිදහස තියෙනවා. හරි. තව අපිට ගන්න පුළුවන් ඒගොල්ලන්ට සමාගමේ නිදහස, ඊගාවට ක්‍රීඩා කිරීම. හරි. ඒ වගේ දේවල් අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් එයාලට තියෙනවා අයිතියක්. හරි. ඊගාවට නේද සෞඛ්‍ය පහසුකම් ඒ වගේ දේවල් ලබා දීම වෙනුවෙන් අයිතිවාසිකම් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් අපිට හිතලා ලිවීමේ හැකියාවක් තියෙනවා ළමා අයිතිවාසිකම් පිළිබඳව සම්මුතිය මගින් සාහිත්‍ය කරලා තියෙන අයිතිවාසිකම් විදිහට. ඊගාවට අහනවා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග 3ක් ලියන්න කියලා. මොනවද ලංකාව මේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන දේවල්? එකක් තමයි අපි එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳව ඒ තියෙන ප්‍රඥප්තියට අපි අත්සන් කරලා තියෙන්නේ. එතකොට අපි බැඳිලා සිටිනවා මේ ලෝකයේ තුල ළමායින්ගේ අයිතිවාසිකම් පිළිබඳව සම්මුතිය පිළිවෙලන් අපි ඒක ආරක්ෂා කරන්න. අන්න ඒක පළවෙනි වැදගත්ම කාරණාව විදිහට ගත්තා. අපි ඒක ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඊගාවට අපි කියනවා ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් වෙනුවෙන් කටයුතු කිරීම අපේ ලංකාවේ සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒකත් වැදගත් දෙයක් විදිහට සලකනවා. ඊගාවට අපිට ගන්න පුළුවන් මේ නීති හදද්දී ලංකාවේ නීති හදද්දී ළමා අයිතිවාසිකම් පිළිබඳව සලකා බලලා තමයි නීති හදන්නේ. එතකොට මේ අයිතිවාසිකම් කඩ නොවන විදිහට තමයි නීති හදලා තියෙන්නේ. එතකොට ඊගාවට ඔය ලංකාවේ ක්‍රියාත්මක වෙන මොනවද ඔය අපි දන්නවා ළමයින්ව ආරක්ෂා කරන්න විවිධ ආයතන තියෙනවා. ඒ අතර මොනවද පරිවාස, ඊගාවට ළමා ආරක්ෂක අධිකාරී, ඊගාවට පොලිසිය තුල වෙනම කාර්යංශ පිහිටවලා තියෙනවා. හරි. එතකොට අන්න ඒ ආයතන පිහිටවීමත් අපිට ගන්න පුළුවන් ලංකාවේ ක්‍රියාමාර්ග විදිහකට මත්ද්‍රව්‍ය වලින් දරුවන් ඈත් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවා අපිට නේද පාසල් මට්ටමින් පවා දැක ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට මේකට උත්තර විදිහට ගැනීමේ හැකියාව තියෙනවා. ඊගාව එක 7 වෙනි ප්‍රශ්නය අහනවා අන්තර්ජාතික ගැටුම් බෙදා දක්වන ප්‍රධාන කොටස් දෙක සඳහන් කරන්න කියලා. අන්තර්ජාතික ගැටුමක් කියන්නේ මොකක්ද? රටවල් නේද අපිට ගන්න පුළුවන් සරලව රටවල් අතර ඇති වෙන ගැටුම්. එක රටවල් දෙකක් වෙන්නත් පුළුවන්, කිහිපයක් වෙන්නත් පුළුවන්. එතකොට රටවල් අතර මේ ගැටුම් ඇති වෙන ප්‍රධාන කොටස් දෙක තමයි එකක් මතවාදීමේ ගැටුම්. ඒගොල්ලෝ දරන මතයත් එක්ක හරි මතවාදීමේ ගැටුම් ඇති වෙනවා. එතකොට ලෝකයේ අපිට උදාහරණ ගත්ත හැකි ඔය ධනවාදී, සමාජවාදී, කඳවුරු ගැටුම්. හරි. අන්න ඒ වගේ දේවල් ගත්ත හැකි මතවාදත් එක්ක. ඊගාවට ඔය ආගම් අනුව නේද ජන වර්ග අනුව ඒගොල්ලෝ ගැටුම් ඇති කරගෙන. ඉතින් ඒවා අපිට උදාහරණ විදිහට ගත්ත හැකි. ඊගාව එක තමයි යුදමය ගැටුම්. හරි. යුදමය ගැටුම්. ඒතර වර්තමානයේ තුල අපිට දකින්න පුළුවන් මොනවද? එතකොට අතීතයේ තිබ්බ අර දෙවන ලෝක යුද්ධය හරි ඒ වගේ ගැටුම් අපිට යුදමය ගැටුම් විදිහට සැලකීමේ හැකියාව තියෙනවා. ඊගොල්ලෝ කියනවා ගැටුම් निराකරණය සඳහා මැදිහත් වන්නෙකු තුල තිබිය යුතු ගුණාංග 3ක්. ඒ කියන්නේ ගැටුම් කියන ඒවා අපි කතා කරනවා ගැටුම් විසඳ ගැනීමේ ක්‍රම තියෙනවා. නේද? ඒ අතර ඔය සමතකරණය වගේ දේවල් නේද වැදගත් වෙනවා. අන්න මෙතන අහනවා ගැටුම් निराකරණය සඳහා මැදිහත් වන්නෙකු තුල. අපි හිතමුකෝ
රටවල් දෙකක් තුල තියෙන ගැටුමක් විසඳන්න වෙනත් රටක් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. අන්න එතකොට අර වෙනත් රට තුල තියෙන්න ඕන ගුණාංග මොනවද කියලා තමයි අහන්නේ. ඒතර එක තමයි අන්නේ මැදිහත් වෙන රටක් හරි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අන්න එයා හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තේ මේවා හොඳට අහන්න ඕනේ. ඊගාවට ගන්න පුළුවන් අපිට අවංක විය යුතුයි. හරි. ඊගාවට සාධාරණ විය යුතුයි. හරි. එතකොට තමයි මේ ගොල්ලන්ට ඒ පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්නේ. හරි. ඊගාවට විශ්වාසවන්තභාවය, කැපවීම. හරි. ඊගාවට නේද? ඒක නිර්මාණශීලීව විසඳීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක ਵਿਚාරශීලීව යාට ඒක දිහා බැලීමේ හැකියාව තියෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ගැටුම් निराකරණය සඳහා මැදිහත් වන්නෙකු තුළ තියෙන ගුණාංග විදිහට. ඊගා ප්‍රශ්නය අහනවා ගැටුම් සාමකාමීව निराකරණය කර ගැනීමේ වාසි තුනක්. ගැටුමක් ඔන්න සාමකාමීව निराකරණය කරගත්තොත් සිද්ධ වෙන වාසි. අංක 1 තමයි ජීවිත හානි කියන ඒවා අවම වෙනවා. ජීවිත හානි අවම වෙනවා ගැටුමක් සාමකාමීව निराකරණය. නැත්තම් ගැටුමක් निराකරණය කරගන්න බැරිව අපි දන්නවා එහි අවසාන අවස්ථාව තමයි යුද්ධය. එහෙම වුණොත් එහෙම ජීවිත හානි වැඩි වෙනවා. හරි. ජීවිත හානි වැඩි වෙනවා. ඒතකොට ගැටුමක් සාමකාමීව निराකරණය ගත්තොත් ජීවිත මේ හානි අඩු වෙනවා. ඊගාවට අපිට සලකන්න පුළුවන් නේද? ඒකම දීපල. හරි. දීපල හානි ආම වෙනවා. ඊගාවට රටවල් වල නේද තියෙන හරි ආර්ථිකයේ පුතා ස්ථාවර වෙනවා. කියන්නේ යුද්ධ වලට වියදම් යනවනේ. ඊගාවට තියෙන දීපලත් නැති වෙනවා. හරි. එතකොට පුද්ගලයන් දෙදෙනෙක් අතර හෝ කිහිප දෙනෙක් අතර වුණත් මේ සාධක යම් කිසි මට්ටමකින් බලපාන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ගැටුමක් निराකරණය ගැනීමේ වාසිය ජීවිත හානි. ඊගාවට සමාජයට ඒක නේද යහපතක්. ඊගාවට සමාජයේ ස්ථාවරත්වය ඇති වෙනවා. නේද? මිනිස්සුන්ට මේ මානසිකව ඒක නිදහසක්. ඒගොල්ලන්ට මානසික නේද ආතතියෙන් තොර වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ ගොඩාක් දේවල් අපිට වාසි විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා එකෙන් එකක් තමයි විස්තර කරලා ලියන්න තියෙන්නේ. හරි. එතකොට එහෙනම් ඔන්න අපි අද කතා කරේ 2025 දකුණු පළාත් සභාවේ පුරවැසි අධ්‍යාපන 11 වසරේ දෙවෙනි වාර විභාගයේ පේපර් එක. හරි. ඔයාලට පුළුවන් ඉදිරියට අපේ මේ YouTube නාලිකාව ඔස්සේ මේ වගේ තවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භන්න. ඒ වගේම අපේ විශේෂ මාස 5 විශේෂ වැඩසටහනක් යනවා පුරවැසි අධ්‍යාපනයේ ඒකක් ගන්න. අන්න ඒ පන්ති මාලාවටත් ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳව පහත විස්තර කමෙන්ට් එකේ සඳහන් වෙලා තියෙනවා.